සුබ උදෑසනක් ඔයගොල්ලොක්කොටම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මේ වෙනකොට ඉතාලි එම්බසියට 2025 නුල්ලස්ත බාර දීලා වීසා බලාපොරොත්තුවෙන් ඉන්න අයට. ඉතින් ගොඩක් අයට අපි මේ තිරේ පෙන්නන විදියට මෙන්න මේ වගේ කොමියුනිකේෂන් එකක් එම්බසියෙන් දෙනවා. මේකෙන් කියන්නේ මොනවාද? ඔයාගේ වීසාව ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දතෝරි ලවරු. ඒ කියන්නේ ඔබගේ සේවා යෝජකයා මේ වීසා එක ලබා දීම පිළිබඳව කොන්ෆර්ම් එකක්. ඒ කියන්නේ කන්ෆර්ම් කරලා නැහැ කියන එක. ඉතින් අපි අද ඔබට තේරුම් කරන්න යන්නේ මේ කන්ෆර්මේෂන් එක ඔබට නොදුන්නොත් තමා මෙන්න මේ විදිහට ඔබට මේ ලියුම හම්බ වෙන්නේ. මේ ලියුමේ ඇත්තටම පැහැදිලිව කියලා තියෙනවා per mancata conferma parte del datore di lavoro italiano කියලා. ඒ කියන්නේ ඔබගේ සේවා යෝජකයා විසින් මේ කන්ෆර්මේෂන් එක වීසාව ලබා දෙන්න ඉතාලි එම්බසියට දීලා නැහැ කියලා. ඉතින් අපි බලමු ගොඩාක් වෙලාවට මේ datore di lavoro සේවා යෝජකයෝ මේ පිළිබඳව දැනුවත් නැහැ. විශේෂයෙන්ම වුන් දැනුවත් නැහැ සහ මේ අදාළ මේ නුල්ලාස්තා අයදුම් කරපු සමහර ආයතනත් මේ සිස්ටම් වලට දිනපතා ලොග් වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙලාවට විතරයි උන් ලොග් වෙනකොට මේක දකින්නේ මේ මැසේජ් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔබගේ සේවා යෝජකයාගේ ෆේක් මේල් එකට මෙන්න මේ විදිහට කොමියුනිකේෂන් එකක් එනවා. විශේෂයෙන් මෙතන එනවා කෝදිචි එකක්. මෙන්න මේ විදිහේ කෝදිචි එකක් එනවා. මේ කෝදිචි එකෙන් තමා මේ නොල්ලාස්තා එක අයදුම් කරපු ස්පීඩ් එකට ලොග් වෙලා ඒ සිස්ටම් එකට ලොග් වෙලා ඒ ආයතනය හෝ ඒ පුද්ගලයා මේ කන්ෆර්මේෂන් එක දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ කන්ෆර්මේෂන් එක දීපුවාම ඔටෝමැටික්ලි එම්බසියට මෙන්න මේ වගේ ඉන්ෆර්මේෂන් එකක් යනවා. ඉතින් මේ ක්‍රියාපටිපාටිය ඇත්තටම ඉතාමත් සුළු වෙලාවක් යන්නේ. තප්පර 10කටත් අඩු වෙලාවක් තමයි යන්නේ. ඉතින් මේ තප්පර 10 මේ වැඩේ නොකරපුවාම ඕගොල්ලන්ට වෙන්නේ විශාල පාඩුවක්. ඇත්තටම ඔබගේ සේවා යෝජකයාට වීසා දහසක් බලාපොරොත්තු තියාගෙන වීසා එක බාර දීලා ඉන්න මේ සේවකයාට ඉතාලියට ඇතුල් වීමේ අවස්ථාව නැතුව යනවා. ඒ වගේම මේ කොමියුනිකේෂන් එක දීලා ඔවුන් කියනවා මේ නිවේදනයට එරෙහිව ඔබට තාර් කියන සාවියේ ඔබට නඩුවක් ගොඩ කරන්න පුළුවන් කියලා. මොකද ප්‍රෙෆෙක්තුර ආයතනයටත් මේ අවස්ථාවේදී කරන්න කිසිම දෙයක් නැහැ. අපිට නඩුවකට යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට නීතිඥයින් නඩුව බාරගන්නේ ඔබට මේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරන්න සාධාරණ හේතුවක් තිබුණා නම් පමණයි. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ගැන ඔබ සැලකිලිමත් වෙන්න. මේ තප්පර 4-5 වැඩේ නොකරන්න ගියොත් මේ වෙනකොටත් මේ සැප්තැම්බර් 9 වෙනිදා මගේ අතේ තියෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදා මේ විදිහට වීසා එකක් අවලංගු කරපු නිවේදනයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරන්න ඉතාලි එම්බසිය අපිට ලබා දෙන්නේ මිනිස්තේරියෝ දෙල් ඉන්ටර්නෝ එක අපිට ලබා දෙන්නේ දවස් 7ක ප්‍රමාණයක් පමණයි. ඉතින් ඔබ මේ දවස් 7 ඉක්මවලා 8 වෙනි දවසේ කෙරුවත් ඔබගේ වීසා එක රිජෙක්ට් වෙනවා.